ස්විච් එක තමයි අපිට පුළුවන් මේ ඉවෙන්ට් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලීඩර් කෙනෙක් ඇවිල්ලා කොහොමද අපි සමාජයේ වැඩ කරන්නේ කියන එක පීඩාවක් එක්ක එනවා. මේ වගේ අවස්ථාවක් මම දන්නේ හැමෝටම ලැබෙනවා ඇති කියලා. ස්විච් එකට ගොඩක් බැංක්ස් පිට ස්පොන්සර් කරනවාට අපිට කරන්න පුළුවන් අපේ සමාජ මොනවද තමයි මේ කරන්නේ. නගර සංගම් වගේම අපේ සමුණු කරුවන් ඇවිල්ලා ඉන්නවා මේ සඳහා ඔයාලත් එක්ක එකතු වෙලා මේ වගේ සපෝට් එකක් දීලා ඔයාලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඔයාලගේ රග්බි ලෙවල් එක ඊළඟ තැනකට ගෙනියන්න ඔයාලට සපෝට් එක දෙන්න ඉල්ලා තියෙනවා. ඉතින් සිස්ටර් සහ විද්‍යාර්ථ රග්බි ඩෙවලොප්මන්ට් බෝඩ් එක ඔයාලගේ සපෝට් එක දෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා. Good morning boys. ඔයාලගේ ඩිවිෂන් එක තියෙනවානේ. ඒකෙන් ඉස්සරහට යන්න ඔයාලා ගොඩක් හොස් තියාගන්න. ඒකෙන් එතකොට ඔයාලගේ ඩිසිප්ලින් එක මතන් ගොඩක් කරලා අපිට කියන්නේ අපේ මේන් ස්පොන්සර් ස්විච් එක තමයි අපිට තුලා මේ ඉවෙන්ට් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් මොකක්ද කියන අපිත් එකතු වෙලා එකමුතුව අපි මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරමු. Thank you. අපි ඔයගොල්ලොත් එක්ක ගත කරන මේ පොඩි කාලයක් තුළ පොඩි අපි තෝරාගත්ත දෙයක් ගැන හොඳ දේවල් ටිකක් අපි ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න අපි වීඩියෝස් එක එකතුලා ඔයගොල්ලෝ මේකේ දැනුම උපරිමයෙන්ම ලබා ගන්න අපි ලෑස්ති කරනවා. ඒ දැනුම ඔයගොල්ලෝ උපරිමයෙන්ම අපේ වීඩියෝස් එක්ක සහ මොඩල්ස්ගෙන් ගන්න තියෙන උපරිම ලබා ගන්න උපර මේ වගේ අවස්ථාවක් මම දන්නේ හැමෝටම ලැබෙනවා ඇති කියලා. මේ ලැබිලා තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. පීඩාවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පළවෙනිම ළමයි අපි පීඩා කරන්න ඕනේ මොනවාද? එන්ජොයි කරන්න. ඒ වගේම තමයි නායකත්ව හැකියාව. ලීඩර් කෙනෙක් ඇවිල්ලා කොහොමද අපි සමාජයේ වැඩ කරන්නේ කියන එක පීඩාවත් එක්ක එනවා. ඒ වගේම තමයි රටකට අපි යනකොට රටක පුරවැසි ඔය දවසක මේ පාසල් ජීවිතය ඉවර කරලා යන්නේ පුරවැසියෙක් ඇවිල්ලා. ඒකේ හොඳ පුරවැසියෙක් ඇවිල්ලා සමාජයට යන්න පීඩාව ලොකු දායකත්වයක් දක්වනවා. මෙතන ඇවිල්ලා ඉන්න පාසල් පහේම කණ්ඩායම් ගොඩක් ටික ඩිවිෂන් 3 එකේ තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට පළවෙනියට ටාගට් එකක් සෙට් කරගන්න පුළුවන් එතනින් ඉහළට යන්න මේ අද ලබා ගන්න අත්දැකීමුත් එක්ක තමන් ඉස්කෝලේට හොඳ කීර්ති නාමයක් ලබා දීලා හොඳ ජයග්‍රහණ ලබා දෙන්න අධිෂ්ඨාන කරගන්න.
ටෙක් ආයතනයේ තීරණය කළ තිනා ඒ වෙනුවෙන් මේ පැරණි පාසල් පහට අවශ්‍ය කූල බොක්ස් එකක් සහ බ්‍රොඩර් පන්දු 6ක් ඔබ වෙනුවෙන් ලබා දෙන අපේ ශිෂ්‍ය කාර්යයේ අපල සංවාදයක් ලබා දෙමු. මේ ඔබට ලබා දෙන සේවය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා නුවර ඉඳන් මහියංගන ඇවිල්ලා එච්චර දුර පැත්තකින් ඇවිල්ලා අපිට මේ වගේ දුන්න සහයෝගයට. ඇත්තටම අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි අපේ අතින් ස්ටෙප් වල වැරදි, ප්‍රතිබ්බ වැරදි ඒ ටික ඔක්කොම හදලා දුන්නා. අපි අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම හොඳ දෙයක්. කොහොමද මේ සෙෂන් එක මොනවද ඉගෙන ගත්තේ? අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. අපි දන්නේ නැති දේවල් ගොඩක් තිබ්බා ඒක ඉගෙන ගත්තා. අලුත් දෙයක් ජීවිතේට එකතු කරගත්තා. අපි මේවා යූස් කරලා ඉදිරියට තියෙන ලීග් එක හොඳ සෙල්ලම් කර බලාපොරොත්තු. මේ විද්‍යාර්ථී ටීම් එක ශ්‍රී ලංකාවේ මොනවද පෙවුනේ? ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් මොනවද තිබ්බේ? හොඳ කට්ටියකින් ඩිස්කෂන් එක හොඳ කට්ටියකට එකමුතු වැඩ කරා. ෆස්ට් ටයිම් මේ වගේ chance එකක් අපි ඉස්කෝලේට හම්බුනේ. කියන්නේ රගර් ටීම් එකක් තිබ්බෙත් නේ අපි ඉස්කෝලේ. කියන්නේ පට්ට හැපි රගර් කියන්නේ මොනවද? සෙල්ලම වෙන්නේ මොනවද කියලා හරියට අපි දැනන් හිටියේ නෑ. මේ අද ඉතින් මේ chance එක අපිට ලබා දුන්නාට මේ කම්පැනි එකටත් ඕගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි කියන්න තමයි තියෙන්නේ. කියන්නේ ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා. රගර් කියන්නේ මොනවද? කියන්නේ අපි ඉස්කෝලේ කොටින්කෝ රගර් ටීම් එකක් තිබ්බෙම නෑ. කියන්නේ අපි තමයි ෆස්ට් රගර් ටීම් එක. ඉතින් අද මේ වැඩසටහන ගැන ගොඩක් සතුටුයි. විද්‍යාර්ථී විද්‍යාලයේ කැප්ටන්. අද අපි නුවර ඉඳලා මේ මහියංගන ප්‍රදේශයට ඇවිල්ලා මේ පැත්ත පාසල් වලට අපේ ඩිවිෂන් එකේ අපෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ඒ කට්ටියට කියලා දීලා ඒ කට්ටියගේ ඩිවිෂන් එකේ ඒ කට්ටියට හැදෙන්න දෙයක් තියෙනවා නම් ඒ කට්ටියට ඒක අපි කෝචර්ස්ලත් එක්ක එකතු වෙලා ඒ කට්ටියට කියලා දීලා ඒ වගේම අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට කන් ආවට VRDB එකට අපේ ඉස්කෝලේ ඒකට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම ස්විස් ටෙක් එකට අපිට මේන් ස්පොන්සර් කරලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා. ඉතින් අපි හිතනවා අපි කට්ටියට දෙයක් කියලා දීලා ඒ කට්ටිය ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරා කියලා. මම හිතනවා ඒ කට්ටිය එකකින් දෙයක් ගන්න ඇති කියලා. මම පසුරු රාජපක්ෂ මම විද්‍යාර්ථී ටීම් එකේ වයිස් කැප්ටන්. අද ලොකු දෙයක් වුණා ඇත්තටම අනිත් يعني ශ්‍රී ලංකාවේ රගර් ටීම් අපි ඉස්සරහට යනවා දකින්න දාසයි. ඒකින්ද අපි ඩිවිෂන් ස්කූල් එකක් හැටියට අපි ඒ කියන්නේ ඩිවිෂන් ඉන්න හැම ස්කෝලේටම උදව් කරන්න ආසයි. ඒකින්ද ඒ කට්ටියට අපි දෙයක් කියලා දුන්නා. ඒ වගේම ස්විස් ටෙක් එකට ගොඩක් තෑන්ක්ස් අපිට ස්පොන්සර් කරනවාට. ඒ වගේම මේ වගේ ස්කෝල වලට ස්පොන්සර් කරලා ඒ කට්ටියගේ රගර් ඉස්සරහට අරන් යනවට ගොඩක් තැන්කියු. දවසේ මහියංගන පොදු ක්‍රීඩාංගණය සම්බන්ධ කරගනිමින් ස්විස් ටෙක් සහ නුවර විද්‍යාර්ථ මම හිතන ආදී එකමුතු එකතුව අද දවසේ මේ ගෙන යන්නට යෙදුණු රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධන උදෙසා තිබ ක්‍රියාවලිය මම හිතන්නේ ඇත්තටම ගමට හැටියට අපිට ඒක සෑහෙන්න වටිනවා. මම හිතන්නේ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා සහ රග්බි ක්‍රීඩාව අලුතෙන් පටන් ගන්න පාසල් වලට ලොකු නැඹුරුවක් ලොකු හැකියාවක් සහ එම දරුවන්ගේ තියෙන කුසලතා හඳුනාගෙන ඉදිරියට ගන්නට මේ මහඟු අවස්ථාවක් වුණා. මම හිතන්නේ විදුහල්පතිවරයෙක් හැටියට මට සතුටු වෙන්න පුළුවන් අද දවසේ මේ මහියංගන ප්‍රදේශයට මහියංගනේ දරුවන්ට ඒ ඔබ සැම එකතු වෙලා ඒ කරන්නට යෙදුණු ක්‍රියාවලිය සහ රග්බි ක්‍රීඩාවේ ප්‍රබද්ධන උදෙසා ගත්ත වෑයම අති සාර්ථකයි. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ස්විස් ටෙක් සහ ඒ ආදි විද්‍යාර්ථීන්ට ඔවුන්ගේ මේ ගමට ක්‍රීඩාව රග්බි ක්‍රීඩාව අරන් යන්න ගත්ත වෑයමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ අවස්ථාවක් ඉදිරියේදී අප මේ මහියංගනේ වැනි දුෂ්කර ප්‍රදේශයන් වලට ඔබගේ සහයෝගය ඇතුව දරුවන්ගේ දක්ෂතා ඉහළට ගන්න වෑයමට නැවත වාරයක් කෘතඥපූර්වක ස්තුතිය පුද කරමින් ඔබ සැමට අද දවසේ මේ සියලු විද්‍යාලවල විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලයේ දයාබර දරුදරියන් වෙනුවෙන් මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඇත්තටම විද්‍යාර්ථ රග සංවර්ධන පදන විදිහට අපි ගොඩක් සන්තෝෂ වෙනවා. අද අපි ස්විස් ටෙක් සිලෝන් සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන මෙම පුහුණු කඳවුරකට සහභාගී වීම පිළිබඳව
ඇත්තරම විද්‍යාර්ථ විද්‍යාලය ගත්තාම දැනට අපි 2020 ඉඳන් විතර টොප් ඩිවිෂන් එකේ ක්‍රීඩා කරනවා. අපි මුල් කණ්ඩායම් 10 අතර ඉන්න 15 සයිඩ් ගත්තාම සෙවන්ස් වල ගත්තාම අපි ඊට වඩා ලොකු අචීව්මන්ට් වලට ගිහිල්ලා තියෙනවා ගිය අවුරුදු කිහිපය ඇතුළත. අපිත් එක්ක හොඳ අත්දැකීම් බහුල හොඳ පුහුණුකරුවන් සිටිනවා. අපි ඔවුන් එක්ක ඇවිල්ලා මහියංගනේ මෙම දරුවන් එක්ක එකතු වෙලා අද මේ පුහුණු කඳවුරට සහභාගී වුණා. අපිට ගොඩක් සන්තෝෂයි ඇත්තටම මේ විද්‍යාලයක් විදිහට මෙම කාර්යයට සහභාගී වීමට හැකියවීම ගැන. මින් ඉදිරියටත් ස්විස්ටෙක් සමාගමත් එක්ක සහ අනිකුත් සමාගම් අපිත් එක්ක සමහරට එකතු වෙයි. අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මෙවැනි පුහුණු කඳවුරු වලට අපි දිගටම සහභාගී වෙන්න විද්‍යාර්ථ රග සංවර්ධන පදන විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අද ස්විස්ටෙක් සමාගමට ඉතාම විශේෂී දවසක්. ඒ මොකද කියලා කිව්වොත් අපි ස්විස්ටෙක් සමාගමක් හැටියට අපේ සන්නාමේ පොරොන්දුව තමයි පර්ෆෙක්ට් ෆිනිෂ් එකක්. ඉතින් ඒකෙම අපේ සෝෂල් කමිට්මන්ට් එක, සමාජයට තියෙන කමිට්මන්ට් එක විදහා දක්වන්න අපි ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන ස්විස්ටෙක් පර්ෆෙක්ට් ස්පාක් මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එක අද මහියංගනේ නගරේ නගර සභා ක්‍රීඩාංගණයේදී අපි පැවැත්වුවා. මේකෙදී අපි මහියංගන නගරේ රග ක්‍රීඩා කරන පාසල් 5ක් තෝරගෙන ඔවුන්ට ලංකාවේ ප්‍රමුඛ පෙළේ රග ක්‍රීඩා කරන මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයන් සමග එකතු වෙලා පුහුණු කඳවුරක් පැවැත්වුවා. පුහුණු කඳවුර පවත්වලා ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කරගන්න ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් යොදාගෙන හොඳ පුහුණු සැසියක් පවත්වලා ඔවුන් සමග කතා කරලා හොඳ වැඩසටහනක් අපිට ක්‍රියාත්මක කරන්න හැකි වුණා. ඉතින් ඇත්තටම මේකේ අරමුණ වෙන්නේ අපි මේ ලංකාවේ ඉන්න තරුණ ක්‍රීඩකයෝ, පාසල් යන ක්‍රීඩකයෝ, ක්‍රීඩිකාවන් අඳුරගෙන ඔවුන්ට යහපත් පුරවැසියන් හැටියට සමාජයට එළියට එනකොට ඔවුන්ට ක්‍රීඩාවෙන් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගෙන හොඳ පුරවැසියන් හැටියට සමාජයට සමාජගත වෙන්න ස්විස්ටෙක් සිලෝන් PLC සමාගමේ අපේ සන්නාමයත් එක්ක එකතු වෙලා අපිට කරන්න පුළුවන් අපේ සමාජ මෙහෙවර තමයි මේ කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රග්බි වගේම ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාව, නෙට්බෝල් ක්‍රීඩාව වගේ ක්‍රීඩාවලුත් ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ පාසලක් කේන්ද්‍ර කරගෙන ඒ සියලු ක්‍රීඩාවන් සඳහා අඩු පහසුකම් ඇති පාසල් වලට වැඩි පහසුකම් සහිත ප්‍රමුඛ පෙළේ පාසල් සමග එකතු වෙලා හොඳ පුහුණුවක් සහ ඒවට අවශ්‍ය වෙන උපකරණ ආදිය ලබා දෙමින් මේ ලංකාවේ තියෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනිහිල්ලා යහපත් සමාජයක්, පරිපූර්ණ සමාජයකට අපේ දරුවන් එකතු කරන්න මේ දරණ වෑයමේ පළවෙනි අදියර මම හිතනවා අපිට මේක ඉදිරියට ගෙන ගිහිල්ලා ලොකු මෙහෙවරක් ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන්, පාසල් වෙනුවෙන් අපිට කරන්න අවස්ථාවක් ලැබෙනවා.